හිතන්නකෝ මොහොතක් ඔබ රත්තරන් මාලයකට හරි ආසයි කියලා. වටිනා මාලයක් ඔබ සතුව තියෙනවා. ඔබ හරි ආසාවෙන් ඒක තියාගෙන ඉන්නවා. ටික කාලයක් ඔක ආසාවෙන් තියාගෙන ඉන්නකොට හිතන්නකෝ ඔක නැති වෙනවා කියලා. මොකක් හිතේ? දුකයි. බොහොම වෙහෙසටපත් වෙයි. ඔබ හොයයි, අඬයි, ඒ ගැන බලයි. ඔබ කවුරු හරි ඔබ ඉන්න වෙලාවක ගන්නවොත් ඔබ ඒකට දුකටපත් වෙයි, ගහන්න බලයි, රැක ගන්න උත්සාහවත් වෙයි. ඔගනේ පැවැත්මනේ. හිතන්නකෝ ඔබට ওই මාළේ නැති වුණොත් ඒකෙන් මහා දුකකටපත් වෙනවා, වටිනවා සහ ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් ඒක එපමණකට ඔබට ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. එහෙම නොවි ඔබට ওই මාළේ ටික දවසක් තියාගෙන ඉඳලා ඔබට හිතෙනවා මේ මාළේ අවශ්‍යතාවයක් එනවා ටිකක් විකුණන්න යන්න. ওই මාළේ විකුණන්න ගිහිල්ලා ඔබ පළවෙනි තැනට අරගෙන යනකොට කියනවා මේක කිසිම වටිනාකමක් නැහැ කියලා. ඔබ තවත් තැනකට අරගෙන යයි. එතනිනුත් ඒ කතාවම කියනවා. තවත් තැනකට අරගෙන යයි. එතනිනුත් ඒ කතාවම කියන හැම තැනකින්ම කියනවා මේ මාළය කිසිම වටිනකමක් නැති මාළයක් කියලා. දැන් මොකද වෙන්නේ? තවදුරටත් අර මාළේ වටින්නේ නැති දෙයක් බවට පත් වෙනවා. දැන් එතකොට ඔබ වටින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකොට ওই මාළේ නැති වෙනවා. දැන් වටින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකොට ওই මාළේ නැති වෙනවා. හිතන්නකෝ වටිනාකමක් තියනවා කියලා හිතන් ඉන්නකොට නැති වුණා නම් ඒ දැනෙන දුකත් වටින්නේ නැහැ කියලා ඔබ තේරුම් අරගෙන ඉන්නකොට නැති වුණාම ඒ දැනෙන දුකත් සමානද අසමානද? අසමානයි. ඇයි අසමාන වෙන්නේ? වටිනාකම දකිනකොට ඔබ ඒ රූපෙත් එක්ක ඇති කරගත්ත බැඳීම වැඩි, වටිනාකමක් නැහැ කියලා ඔබට තේරෙනකොට ඔබ එතන ඇති කරගත්ත බැඳීම අඩුයි. ඒ නිසා ඔබට දුකටපත් වෙන්න හේතුවක් එතන තිබෙන්නේ නැහැ. අඩු වෙන පමණට බැඳීම ඔබට දුක අඩු වුණා. එහෙනම් ප්‍රිය දේ නිසා නෙමෙයිද අපේ ජීවිතේට දුක එන්නේ? ප්‍රිය දේ නිසා තමයි දුක එන්නේ. ප්‍රිය බව කියන එක බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඒක අපි සකස් කරගන්න දෙයක්. ඒක තමයි අපිට තේරුම් ගන්න ඕන දේ. ප්‍රිය දේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඒක අපි සකස් කරගන්න දෙයක්.